අද මං හදලා තියෙන්නේ බාස්මති බත් එක්ක බත් එක ටිකක් රස්නේ. බාස්මති බත් එක්ක රාමු වලට කිරි චූට්ටක් දාලා. රාමු වලට කිරි පොඩ්ඩක් දැම්මයි කිය තව චුට්ටකින් මං කියන්නම්. මේ තමයි ගල් බොකු තෙල් ටිකක් වැඩිපුර දාලා චුට්ටක් හින්දලා අරගෙන. ඒකට පොඩ්ඩක් රම්ප කරපිංචා ලූණු නම් ටිකක් වැඩිපුර දාගත්තා. දැන් කියන්න රාමුවකටයි අඩුවෙන් කිරි දැම්මේ කියලා. ඒ මොකද රසම රස කජු කරියක් හැදුවා. කිරි දාලා මේකට නම් කිරි පොඩ්ඩක් වැඩිපුර දැම්මා. ඊට පස්සේ කජු එක හැදීගෙන එද්දි පොඩ්ඩක් අරගෙන බ්ලෙන්ඩ් කරලා ඒක පොඩ්ඩක් ග්‍රේවි එකක් වගේ හදාගෙන ඒකත් දැම්මා කජු කිරට හදන භාජනයට. භාජන කියන්නේ වලඳට දාලා ගත්තාම මේ මරුවට ග්‍රේවි ගතිය තියෙනවා. කෙලත් ගිලෙනවානේ. පාන් තිබ්බනම් කන්න තිබ්බා. රෝස් පාන් වගේ සුපිරි. අද තියෙන බත් පිඟාන මේක. රස පාටයිද? එහෙනම් අපි බත් කණ්ඩායම් යන්නේ. හදවතින්ම ශ්‍රී ලාංකිකයි.